අද අපි චැංගිවලට ආවේ සෙනසුරාදා රෑවරුවක. ඉතින් මේ තියෙන ඉරිදා උදේවරුව අපි දවස පටන් ගත්ත හැටි අපිට පැය 23යි ගානක ලේओवर ටයිම් එකක් තිබුණා. ඉතින් මුලින්ම අපි බැලුවා වොෂ් එකක් දාගන්න කොහෙද අපිට පුළුවන් කියලා. ඕක්ලන්ඩ් වල නම් අපිට ෆ්‍රී ෂවරින් ඒරියා තිබුණා. හැබැයි චැංගි එයාපෝට් එකේ එහෙම නැහැ. අනිවාර්යයෙන්ම අපිට ට්‍රාන්සිට් හොටෙල් එකට ගිහිල්ලා තමයි ඒ සර්විස් ගන්න වෙන්නේ. ඒකට අපි පේ කරන්න ඕනි. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දෙන්න බැලුවා ටර්මිනල් 2 එකේ තියෙන ෆ්ලවර් ගාඩන් එක. අනේ එතන හරිම ලස්සනයි. මං කොහොමත් සන්ෆ්ලවර්ස් වලට ආසයි. ඉතින් එතන මාරම ලස්සනයි මම හිතුවා වගේම. මලුත් ගොඩාක් පිපිලා තිබුණ නිසා උදේ පාන්දර මට මාර සතුටුයි. ඒ වගේම මෙතන ඉඳලා අපිට ටේක් ඔෆ් කරන ෆ්ලයිට් බලන්නත් පුළුවන්කම තිබුණා. ගොඩක් වෙලා අපි දෙන්න මෙතෙන්ට ෆ්ලයිට් බල හිටියා. ඉතින් ඇති වෙනකම්ම හිත පිරුණාට පස්සේ තමයි මම නම් මෙතනින් ගියේ. ඒ තරම් මෙතන ලස්සන තැනක්. ගාඩන් එකෙන් පස්සේ අපි දෙන්න ටර්මිනල් 2 එකේම තියෙන ඩ්‍රීම් ස්කේප් එකට ආවා. එතන මාර ලස්සනයි, මාළු ටැංකියක් වගේ තමයි. හැබැයි මේක ඇතුළක තියෙන දෙයක් කියලා කියන්න බෑ. මාරම ෆ්‍රෙෂ් ෆීලින් එකක් තමයි එතන තියෙන්නේ. ගස් කොළන් මාළු පේනවා. හරිම ලස්සනයි. ඒක හිතා ගන්න බෑ ෆොටෝස් එකේම හරිම ලස්සන තැනක්. එකේම තමයි පේනවද කොලකඳ ජිරාෆ් ඉන්නේ. එතන නම් ටිකක් දැනුනේ සවුත් ඇෆ්‍රිකන් එහෙම නැත්නම් ඇෆ්‍රිකන් විදියට හදපු ඩෙකොරේෂන් එකක් කියලා සේරම. ඊළඟට අපි ආවා එන්චාන්ටඩ් ගාඩන් එකට. ඒක නම් ඕකිඩ් යායක්. අනේ මන්දා මේ බාන්නක ඒව ලස්සන. ඉතින් එතන ඉඳගෙන ඉන්නත් පුළුවන් ගොඩක් වෙලා. අර අපි කැන්ඩියන් ඩාන්සින් කියන මල්ල තියෙන්නේ. අනේ මේ ඒ වෑන් තමයි හදලා තියෙන්නේ. හිතා ගන්නත් බෑ. ඉතින් මෙතනත් ඇති වෙනකන් ඉඳලා ෆොටෝස් අරන් සතුටින් පිරීලා තමයි මෙතනින් එළියට ආවේ.
අපි දෙන්න ඊළඟට ටර්මිනල් 3 එකට ආවා. ටර්මිනල් 3 එකට එන්න අපි ස්කයි ට්‍රේන් එකක් ගන්න ඕනි. එතන ගහලා තියෙනවා අපි ගන්න ස්කයි ට්‍රේන් එක ගාව ටර්මිනල් 2 එකෙන් කොහෙටද අපිට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක ටර්මිනල් 3 වලට ගියොත් අපිට හදිස්සියෙන් හරි වැරදුනොත් ආයි ඒකම අපිට අපි ඉඳපු තැනට එන්න පුළුවන්. මම මුලින්ම එනකොට නිව්සීලන්ඩ් ආවේ චැංගි හරහා. එතකොටත් මට තිබුණා ටර්මිනල් 2 3 අතර ස්කයි ට්‍රේන් එකක් ගන්න. හැබැයි මම සතුටු වුණා අනේ මට ටර්මිනල් එක මාරු කරගන්න ඕනි නැහැ. මේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කළේම ටර්මිනල් 3 එකට. ඊළඟ ෆ්ලයිට් එකත් ටර්මිනල් 3 එකෙන්මයි මට ගන්න තිබුණේ. ඉතින් ඇත්තටම මගේ හිතේ තිබුණ මාර බයක් ස්කයි ට්‍රේන් එක යන්න එක ගැන. ඒ දවස්වල මං සෑහෙන YouTube වීඩියෝස් බැලුවට අනේ එහෙම ලැබෙන්න එපා කියලා තමයි හිටියේ. හැබැයි මම මේ පාර නම් ටර්මිනල් අතර යන ස්කයි ට්‍රේන් එකේ බය නැතිම වෙනකන් ඒක ඉගෙන ගත්තා. ඇත්තටම කිසිම රිස්ක් එකක් නෑ. හස්බන්ඩ් එක්ක ගමනක් යද්දී පොඩ්ඩක්වත් බයක්වත් නැහැ. හැබැයි තනියම එනවා කියන්නේ නම් මට හිතෙනවා ඒක ලොකු බයක් කියලා. ඔන්න දැන් තමයි අපි ටර්මිනල් 3 වලට ආවේ. ඔන්න අපි ඊළඟ ටර්මිනල් එකත් ඇවිදලා බලන්නයි යන්නේ. අපි එනකොට රෑ ආවේ ටර්මිනල් 3 එකට තමයි මුලින්ම. ඒත් අපි දෙන්නට තිබුණා පොඩක් රෑත් ඇවිදලා බලමු කියලා පිස්වා. එහෙනම් අපි ගියා ටර්මිනල් 2 එක පැත්තේ. එතන ගිහිල්ලා ටිකක් ඒ පැත්තේ අපි එතනම තමයි හිටියේ රෑ ටර්මිනල් 2 එකේ. ඔන්න බලන්නකො ලස්සන ඒගොල්ලෝ ඩෙකොරේෂන්ස් කරලා තියෙනවා. හරි ලස්සනයි. ටර්මිනල් 3 එකේ අපි දෙන්න වැඩි හරියම කරේ ඩියුටි ෆ්‍රී එකේ ඇවිදපු එක. මේ ඇවිල්ලා කොෆි එකක්. ඒ ෂොප් එකේ පේනුම නම් මාරයියා. ඉතින් ඒක වෙනමම ලුක් එකක් තමයි තිබුණේ. මං වැඩිය කොෆි ෆ්ලේවර් කෙනෙක් නෙමෙයි. ඒත් මෙතන කොෆි වලින් හදපු කෑම ජාති, කැවිලි ඒ වගේ දේවල් තිබුණා. ඒත් වැඩිය මං ආසම නැති නිසා මං ඉතින් ඒක චරම ඉන්ට්‍රෙස්ට් එකෙන් බැලුවේ නැහැ. ඊළඟට අපි ටර්මිනල් 3 එකේ තියෙන බටර්ෆ්ලයි ගාඩන් එක බලමු කියලා තමයි ලෑස්ති වුණේ. බටර්ෆ්ලයි ගාඩන් එකට ලෙවල් 1 එකෙන් වගේම ලෙවල් 2 එකෙනුත් එන්ට්‍රන්ස් තියෙනවා. අපි මුලින්ම ලෙවල් 2 එකෙන් තමයි එන්ට්‍රන්ස් එක ගමු කියලා කතා වුණේ. අපි දැන් මේ යන ගමන්. අනිත් තැන් වගේම ලස්සන ඇති කියන අයිඩියා එකෙන් තමයි යන්නේ. ටිකක් එක්සයිටිං. ඊටත් වඩා එක්සයිටින් ඉතින් හද හවසට අපි දෙන්න ගෙදර යනවානේ කියන හැඟීමට. දන්නවද මට චැන්ගි එයාපෝට් එකේදී හිතුණු දෙයක් තමයි අපිට try කරන්න කෑම බීම ಜಾති ගොඩාක් තියෙනවා. varieties පුරාම. හැබැයි මට නම් ගොඩාක්ම සෙට් උනේ නැහැ හැමදේම. උදේ ගත්ත කොෆි එකකින්ම එපා වුණා අපෝ ආයිනම් කිසිම දෙයක් එපා කියලා. ඉතින් මං කෑම පිළිබඳ ෆලෝ අප් එකක් දුන්නේ නැහැ මේ ඉන්නේ ලේයෝ එකේ ගොඩක්ම. අපි කෑවා ඒ වුණාට ගොඩක්ම මට එක මේ සැටිස් නැති වුණා ඒ කෑම. බලන්නකො ලස්සනනේ මේ සමනලුන්ට මල් ගෙනහලා තියලා තියෙනවා මේ වහලා ඉන්නේ. ලස්සන පාට සමනල්ලු හිටියා. මෙතන ඉඳලා අපිට පල්ලෙහාට පේන view එක බලන්න පුළුවන්. පේනවද පල්ලෙහා කට්ටිය ඉන්නවා. තනිකරම කොළ පාටයි. ඊට පස්සේ අපි ලෙවල් 1 එකෙනුත් බටර්ෆ්ලයි ගාඩන් එකට ආවා. මෙතන තියෙන විස්තර මේ ඇතුලේ ඉන්න බටර්ෆ්ලයිස්ලා ගැන. ඒ වගේම මම දැක්කා කවුරු හරි කෙනෙක් මේ අනින්න අනිත් අයට කියලා දෙනවා මොනවද මෙතන තියෙන්නේ කොහොමද මේක බලාගන්නේ විස්තර.
බලන්න එතන යට ඉඳලා උඩ බලනකොට තියෙන්නේ පුදුම ලස්සනක්. ඒක මේ ඇත්තටම ගියොත් අනිවාර්යයෙන්ම මිස් කරගන්න එපා මේ තැන්. මේවා රස විඳින්න. හරිම ලස්සනයි මේ තැන්. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේක දන්න අයත් ඇති. හැබැයි පළවෙනි පාරට චංගි හරහා ට්‍රාන්ස්ලිට් එකක් තියෙන කෙනෙක්ට මේක වැදගත් වෙයි හිතෙන නිසා අපි නෝට් ඩවුන් කරලා දෙන්න හිතුවා. අපේ ලේओवर ටයිම් එක පැය 5:00මාරත් පැය 24ත් අතර ඇතුලේ නම් චංගි එයාපෝට් එකෙන් ෆ්‍රී සිංගප්පූර් ටුවර්ස් ඔෆර් කරනවා. ටුවර්ස් වර්ග 4ක් තිබුණා. ඒ වගේම එක ලේओवर ටයිම් එකක අපිට පුළුවන් එක ටුවර් එකක් විතරයි යන්න. පැය 2:00මාරක් විතර අපේ ටුවර් එකට ගන්නවා ඒගොල්ලෝ. ඔයා කැමති ටුවර් එක ඔයාට පුළුවන් ඔයාගේ ටිකට් බුක් කළාට පස්සේ වෙබ්සයිට් එක through බුකින් කරගන්න. අපි නම් කළේ සතියකට විතර කලින්. එතකොට අපිට අවైలබල් වෙලා තිබුණේ සිටි සයිඩ් ටුවර් එක. ඉතින් අපි හිතුවා ඒක යමු කියලා. තවත් කිව්වොත් අපි තෝරගත්තේ දවල් 12:00 තියෙන ටුවර් එක. එතකොට ඒක පැය 2:00මාරක් කියන්නේ 2:00 වෙනකොට එයාලා අපිව ආයෙම එයාපෝට් එකට ඩ්‍රොප් ඔෆ් කරනවා. ආලකින් ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එකක් දකින. ඕක්ලන්ඩ්ට ඉතින් ශ්‍රී ලංකන් එයාලයින් වෙන්නේ නෑනේ. හරිම සතුටුයි ඉතින් එහෙම දැක්කහම. මෙන්න මේ වගේ පොයින්ට්ස් එයාලගේ හදලා තියෙනවා ෆ්‍රී සිංගප්පූර් ටුවර් එක යන අයට. අපිට තියෙන්නේ අපේ ටුවර් එක පටන් ගන්න පැයකට කලින් අපි 11:00ට එයාලා ළඟට ගිහිල්ලා අපි ඇවිල්ලා ඉන්නේ කියලා රෙජිස්ටර් වුණා. එතකොට ඒගොල්ලෝ මේ වගේ ස්ටිකර් එකක් දෙනවා අපේ ඇඳුමේ අලෝ ගන්න. ආයෙම ඔයාලා මේ ටුවර් එක ගන්නවා නම් සිංගප්පූර් අරයිවල් කාඩ් එක ඔන්ලයින් පුරවලා එන්න. එහෙම නැති වුණොත් ඔයාලට ඉමිග්‍රේෂන් ක්ලියර් කරනකොට ඒක කරදරයි. දැන් අපි මේ ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා අනිත් අය ඒ වැඩි ඉවර වෙනකම් බලන් ඉන්නවා. දැන් ඉතින් මේ වේගෙන් දුවන්නේ අපේ බස් එකට. තව දෙයක් අනිවාර්යයෙන්ම ඔයාලගේ හෑන්ඩ් ලගේජස් ඔයාලට මේ ට්‍රිප් එක යනකොට ගෙනියන්න බෑ. ඒක එයාපෝට් එකේ බෑග් ස්ටෝරේජ් කරන තැනක ඔයාලා තියලා යන්න ඕනි. ඒකට එයාලා බෑග් එකකට පොඩි අයකිරීමක් කරනවා සිංගප්පූර් ඩොලර් වලින්. මට මතක නෑ දැන් ඔන්න මෙයා තමයි අපේ ගයිඩ්. නම ජෙසිකා කියලා කිව්වේ. ඉතින් මෙයා සෑහෙන්න සිංගප්පූරුව හැදුන හැටි සිංගප්පූරුවේ ස්ට්‍රක්චර් එක කොහොමද හැම දෙයක් ගැනම විස්තර කරනවා. ඒ වගේම මේ ටුවර් එක එනකම් අපි පිළිපදින්න ඕනේ රූල්ස් මොනවාද? අපි කොහෙටද යන්නේ? අපි ඒ තැන්වල කොච්චර වෙලාවක් ස්පෙන්ඩ් කරනවද? හැම දෙයක් ගැනම ඩීටේල්ස් අපිව බස්සන්න කලින් එයාලා කියලා දෙනවා. ඊළඟට අපිට බස් එකේ අපේ කිසිම දෙයක් තියලා බහින්න බෑ බහින තැන්වලදී. මොකද සිංගප්පූර් වල පාකින් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ බස් එක ආපහු යවනවා. ඊළඟට එනකොට වෙන බස් එකක් එන්න පුළුවන් නිසා එයා කිව්වා අපිට බෑග්ස් තියලා යන්න එපා කිසිම දෙයක් කියලා. ඉතින් මේ වගේ සිටි view එකක් අපිට හරිම ලස්සනයි. ඇත්තට මේක ෆ්‍රී හම්බෙන එකක් හින්දා යනවා නම් අනිවාර්යයෙන්ම හම්බුනොත් ඔයාලත් අරගන්න. ජෙසිකා කිව්වා මේ ගස් බවලා තියෙන්නේ සිංගප්පූරුවට වැස්ස ලබා ගන්න කියලා. ඉතින් ඒ වගේ සිංගප්පූරුවේ සියලුම විස්තර වගේ එයා අපිට විස්තර කරලා දෙනවා හරිම ලස්සනට. ෆොටෝස් ගන්න ඕන නම් ෆොටෝස් ගන්න ඕනි තැන් පෙන්නනවා. මේ වගේ ගොඩක් දේවල් එයා හොඳට අපිට කියලා දෙනවා. ඔන්න දැන් ඉතින් අපි ළඟයි බහින්න. දැන් බැහැලා ඉන්නේ. බස් එක ආපහු ඇරියා. ඊට පස්සේ මෙතන ඉඳලා අපි යනවා සිංගප්පූර් වල සිම්බල් එක බලන්න. අපි මේ ගමන ආවේ නොවැම්බර් මාසේ. එතකොට නිව්සීලන්ත වල වින්ටර් එක ඉවර වෙලා තිබුණා විතරයි. ඉතින් ඇත්තටම ලොකු සීතලක ඉඳපු අපිට සිංගප්පූරුව ටිකක් රස්නේ වැඩි කියන ෆීල් එක දැනුණ වැඩි අපි දෙන්නට නම්. මේ අපි යන්නේ අපි හැමෝම ආස කරන මර්ලයන් බලන්න. ඉතින් එතන අපිට පැය භාගයක විතර කාලයක් දුන්නා ෆොටෝස් අරගන්න. ඊගාවට අපි කැමති දෙයක් විතර වුණා කන්න පුළුවන්කම තිබුණා.
ඒ වගේ මේ අපිට එතන හොඳටම ටයිම් එක ස්පෙන්ඩ් කරන්න තිබුණා. වැස්සත් නැති නිසා ගොඩාක් අය එතන හිටියා. එදා එතන හරිම බිසි තැනක්. බොහොම අමාරුවෙන් ඉතින් අපි දෙන්නත් පොඩි පොඩි ෆොටෝ ටිකක් අරගත්ත අපි දෙන්නගේ. කියන්න බැරි වුණා මට. මේ ට්‍රිප් එක අපි ගියාම හරියටම පැය 2කමාරක් ඇතුළත අපිව ආයෙම යාලා එයාපෝට් එකට ඩ්‍රොප් ඔෆ් කරනවා. වැරදිලා හරි අපි මේ ටීම් එක මග ඇරුණොත් එයාලා අපි එනකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා අපිට පර්සනල් වාහනයක් හය කරගෙන යන්න වෙනවා ආයි එයාපෝට් එකට. ඒ නිසා ගොඩක් වෙලාවට යනවා නම් ටීම් එක එක්කම ඉන්න බලන්න. කියන වෙලාවල් හරියටම බලන්න. ඒ වගේම කියන උපදෙස් හරියටම පිළිපදින්න. බබාලා එක්කන් යනවා නම් එයාලා ඔයාලා ළඟම තියාගන්න කියලා මෙයා කිව්වා. මර්ලයින් බැලුවට පස්සේ අපි ඊළඟට ආවේ ගාඩන්ස් බයි ද බේ බලන්න. එතන ඒ දවස් ටිකේ නත්තලට ලස්සනට සරසන ගමන් තිබුණේ. මෙතනත් අපිට ටයිම් එකක් දුන්නා මේ ස්පෙන්ඩ් කරන්න හොඳ ටයිම් එකක්. ෆොටෝස් ගන්න අයට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, ඒ වගේම හොඳටම අපිට එන්ජොයි කරන්න ටයිම් එක තිබ්බා. මෙතන තමයි අපේ අන්තිම තැන මේ ටුවර් එකේ. ඊට පස්සේ අපිව එයා කැමතිනම් ටර්මිනල් 1 එකෙන් ගෙනහිල්ලා බස්සනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒකෙම ටර්මිනල් 3 වලින් නම් අපි ටුවර් එක ගත්තේ ටර්මිනල් 3 එකටම යන්න. අපි දෙන්න නම් ඉතින් ටර්මිනල් 1 වලින් බැස්සා. එතන තවත් විශේෂ දෙයක් තියෙන නිසා බලන්න හරිම ආසාවෙන් හිටියේ. ටර්මිනල් 1 එකෙන් බැස්සට පස්සේ ඉස්සරහම තියෙන ජුවෙල් එක. ඇත්තටම මේක නිව්සීලන්ත ඉඳලාම එන්න හදන දවසේ ඉඳලම තිබුණු හීනයක් තමයි මෙන්න මේක බලන්න ඕනි තැනක් කියලා. ඉතින් හරිම සතුටුයි. ඔන්නේ ඒකත් ඉතින් හැබෑ වුණු හීනයක් වගේ තමයි. අපි ඇතුළට යනකොට එතනත් ගොඩක්ම සරසලා තිබුණේ නත්තලට. නොවැම්බර් 9ට නත්තල් එයාලට තිබුණා. බලන්නකො එතන ලස්සන මාරම ලස්සනයි. ආයි කියන්න වචන නැහැ. අහසට පර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුලේ පැයේ සිත්තරුවනි සිතුවමේ නුඹ උන්නේ මට රවනා මුහුණත් නතරේ නුඹ පෙනුණා කොනකින් වගේ පේන හීනේ පාට පපලු මාල බැන්තේ මාල කිරවි පාර පැන්නේ හීන මාවතේ සරසඳ කිදෑස අස්සේ කෝඩුකාර රෑන මෙත්තේ පියාසලා අපේ ආදරේ කනනිල් වලා හස්සෙ හැංගිලා. ජුවෙල් එකෙන් පස්සේ අපි ආවා ආයෙම ඉමිග්‍රේෂන් එක through ටර්මිනල් 1 එකෙන් එයාපෝට් එක ඇතුළට. මේ ටර්මිනල් 1 එකේ තියෙන ඉන්ඩෝර් වෝටර්ෆෝල් එක. එතනත් හරි ලස්සනයි. ගොඩක් කට්ටිය හිටියා බිසි අපි ඉඳපු වෙලාවේ. ඒ වගේම අපි දෙන්නට අර එළියට ගිහින් ආවට පස්සේ ටිකක් මහන්සිත් වැඩි වගේ දැනුණා රශ්නෙත් එක්ක.
ඔසම ගොඩක් ඇවිදලා එන්ජොයි වෙච්චි අපි දෙන්න ඊළඟට රෑ 10ට විතර ලෑස්ති වුණා අපේ අන්තිම ෆ්ලයිට් එක ගන්න. හීනයක් අම්මෝ අවුරුදු 3ක් තිස්සේ බලන් ඉඳපු. පේනවද අපි යන ෆ්ලයිට් එක කියලා වැඩක් නැහැ. මේ වෙලාවේ නම් තියෙන පුදුම කුතුහලයක්. කීයටද අපි යන්නේ ලංකාවට කියලා. දවසේම තිබුණුත් හෙට්ටුව හින්දා අපිට ෆ්ලයිට් ෆුඩ් එක නම් කන්න බැරි වුණා. ඒ නිසා අපි එක වීඩියෝ අරගත්තේ නැහැ. හැබැයි රස කෑම තිබුණ කියලා හිතනවා. ඒත් අපිට සෙට් උනේ නැහැ ඒ වෙලාවේ. ඔන්න වාන්නකෝ ඉතින් අහස උඩින් ලංකාව පේන හැටි. අනේ දෙයියනේ මම මේක බලන් හිටියේ දවල් වරුවක ඇවිල්ලා. ඒත් අපේ ෆ්ලයිට් ටයිම් එකත් එක්ක නයිට් ටයිම් එකක් තමයි අපිට හම්බුනේ. ඒකත් කමන්නේ දැන් අපි කොහොම හරි ලංකාවට ආවනේ අවුරුදු ගානකින්. මාර සතුටක් මේ වෙලාවේ දැනෙන්නේ කියලා වැඩක් නැහැ. ගෙදරින් ගොඩාක් ඈත් වෙලා දුර රටකින් ආයට ආපහු ලංකාවට එනවා කියන ෆීලින් එක මාරයි. ඒක එදා තමයි අපි දෙන්නම අත්ින්දේ. ඒකෙත් ගොඩක්ම සතුට දැනෙච්ච තැන තමයි අම්මලා අපිව දැක්ක වෙලාව. මුලින්ම අපිව හම්බුනේ මල්ලිට. ෆයිනලි අපි ගෙදර යනවා. ඔන්න බලන්නකෝ ඉතින් මල්ලි තමයි අපිව ගන්න ආවේ. අපි හැබැයි කියලා තිබ්බේ අපි දෙන්න එන්නේ කියලා. අපි කිව්වේ අපේ යාළුවෙක් එනවා කියලා. එයාට දැක්කහම හිතා ගන්න බැරි වුණා ඉතින්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ලංකාවේ මොනවද කරේ කියලා විස්තරයක් අරගෙන එන්නම්. අමතක නොකර සිංගප්පූර් ෆ්‍රී ටූර් එක ගන්න හම්බුනොත් අනිවාර්යෙන්ම අරගන්න. එහෙනම් හැමෝටම ගොඩාක් ආදරෙයි.